රසල් ගොඩක් වෙලාවට හිතුවා එදා වෙඩින් එක දවසේ රැත් තමන්ගේ ජීවිතේ අඳුරම දවස කියලා. තාවකාලික සතුටක් වෙනුවෙන් කිසිදා සමාව නොදිය හැකි වරදක් වුණ නිසා රසල් ඒ ගැන හිතලා ගොඩක් දුක් වුණා. එක්ක මහිට මේ හැම දෙයක්ම කියලා සමාව ගන්නවා කියලා හිතුවා. ඒත් මහි මේක කොහොම දරාගන්නේද? එක අතකින් ආදරය කරපු කෙනා, අනික් පැත්තෙන් එක බඩවැල කඩන් ආපු සහෝදරිය. මේ කිසි දෙයක් රසල්ට හිතා ගන්න බැරි වුණා. දවල් ටවුන් ගිහිල්ලා ආපු වෙලාවෙ ඉඳලා රසල් ඉන්නේ බර කල්පනාවක කියලා මහිට බැරුණා. රසල්ගේ මූණම කළු වෙලා. රසල් මොනවද පපා මේ කල්පනා කරන්නේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔයාගේ මූණත් අමුතු වෙලා. මොකුත් ප්‍රශ්නයක් නෑ මහි. මොකුත් නැත්නම් කමක් නෑ. මං ඔයාට බොන්න මොන හරි හදන් එන්නද? අනේ පා මහි චොට්ටක් ළඟට එන්නකෝ. මට ඔයාගේ පපුවට වෙලා ඉන්න දෙන්න. රසල් වෙලාවකට පොඩි ළමෙක් වගේ. එදා සහිගේ පිස්සුවට රසල් කොහොම නම් රැවටුණාද මන්දා. රසල් කියන්නේ නරක මිනිස්සෙක් නෙමෙයි. ඒ දැන් රසල් ගිරේට අහුන පුවක් ගෙඩියක් වගේ. මහීගේ හීනේ ඇඟිලි තුඩු රසල්ගේ ඔළුවේ එහෙ මෙහෙ යනකොට දන්නේම නැතුව නිින්ද ගියා. ඊට රසල්ගේ හීනේ දිගට මූණ දකිනකොට මූණ ඉබගෙන යන්න හිතුණා. ඒත් රසල් ඇහැරේ කියලා ඒ සිතවිල්ල එහෙම්මම යටපත් කරගත්තා. පැය දෙකක් විතර එක දිගට නිින්ද ගිය රසල්ට ඇහැරෙනකොට 8 විතර වුණා. ඒ වෙනකොට මහී හිටියේ එතනමයි. රසල්ට මහී ගැන ගොඩාක් දුක හිතුණා. අනේ පපා මට දන්නේම නැතුව නිින්ද ගියා. අනේ ඔයා මෙතනට වෙලා හිටියද? ඔව්. අනේ පව් දෙයනේ ඔයා. මට ඔයාව හැරවන්න ලෝභ හිතුණා. එකට කමක් නැහැ. ඔයා ගිහලා මූණ පොඩ්ඩක් හොදගෙන එනවද? අම්මා දැන් දෙපාරක් තුන් පාරක්ම කතා කළා කෑම කන්න එන්න කියලා. රසල්ට නම් කෑම තියා අදරයට මොනවා වෙයිද කියලා හිතලම හිත ගැස්සෙලයි තිබුණේ. කන්න හිතුනේත් නැහැ. කන්න යන්න හිතුනේත් නැහැ. අනගියොත් සහිව දකී කියන බයට රසල් කිව්වා මහි අද අපි කාමරේ ගමු. කාමරේ? අනේ රසල් එහෙම කොහොමද? එහෙම හොඳ නෑනේ. අම්මා හරි ආදරෙන් මේ දවස් ටිකේ කෑම ටික හදන්නේ. අපි ඉන්නේ තව ටික දවසයිනේ රසල්. අනේ අපි ගියේ නැත්තම් අම්මලා මොනවා හරි හිතයි. අපි රසල් අපි කනකම් අම්මලා එතන ඉන්නෙත් නැහනේ. අපිට ඕන විදිහට කාලා එන්න පුළුවන්. අනේ නෑ මහි මං එහෙම දෙයකට කිව්වා නෙමෙයි. මට කම්මැලි හිතුණා. ඇයි ඉතින් පැය දෙක තුනක්ම නිදාගත්තානේ. කමක් නෑ ඔයා ගිහින් කාලා එන්න. මට බඩගිනිත් නෑ. මං රෑ වෙලා ගිහින් කන්නම්. මගේ කෑම එක අරන් තියන්නකෝ. මේ ප්ලීස් රසල් එහෙම කියන්න එපා. අපි දෙන්නම ගිහින් කාලා එමු. නැත්තම් අම්මා බලයි මම මොකද තනියෙන් කන්න ආවේ කියලා. ප්ලීස් මොනවා හරි කියලා නොයා ඉන්න කොච්චර උත්සාහ කළත් මහිගේ පෙරැත්ත නිසා රසල්ට යන්නම සිද්ධ වුණා. දෙන්නත් එක්ක එතෙන්ට යනකොටත් සහී හිටියේ කුස්සියේ. සහී දකිනකොටත් රසල්ගේ ඇඟ හිරි වැටිලා ගියා. කොල්ලෙක් වෙලත් ගැහණියෙකුට මෙච්චර බයක් දැනෙන්නේ ඇයිද කියලා රසල්ටම හිතා ගන්න බැරි වුණා. ඔන්න පුතේ අද සහිත් මට උදව් කළා උයන්න. නැත්තම් මෙච්චර ඉක්මනට මට උයා ගන්න වෙන්නේ නෑ. එහෙමද අම්මේ? ඒක නම් හොඳයි. අනේ අම්මේ අපි නිසා මෙච්චර කරදර වෙන්න එපා. අම්මට මහන්සිත් ඇති. අවතාවත් මෙහෙම රහට නම් කාලා නෑ. අපි ගොඩක් කන්නේ කඩෙන් අම්මේ. පුතේ මට මොන මහන්සියක්ද? අනික ඔයාලා ඉන්නේ තව ටික දවසයිනේ. අම්මා එහෙම කිව්වේ ලොකු සුසුමක් පිට කරමින්. අනේ අම්මේ දුක හිතන්න එපා අම්මේ. අපි ගියාට ඉක්මනටම ආයෙ එනවා. අනේ මන්ද පුතේ. කට්ටියම ටික වෙලාවකට නිහඬ වුණා. රෑ කෑමෙන් පස්සේ රසල්ට අම්මා ගොඩාක් පින් දුන්නා. කෑම වේල රසටම තිබුණා. ගොඩාක් කෑමත් හදලා තිබුණා. මහි රෑට වැඩිය කෑම කෑවේ නැහැ. මහිට නරක පුරුද්දක් තිබුණා. ඒ තමයි මහි රෑට වැඩිය කෑම කන්නේ නැහැ. ඒ වුණාට මහි හැමදාම පුරුදු වෙලා හිටියා කෑම කාලා ඉවර වෙලා කිරි තේ එකක් බොන්න. ඉතින් කාලා ඉවර වෙලා හදලා තිබුණු කිරි වීදුරුවත් අරගෙනමයි මහි රසල් එක්ක කාමරේට ආවේ. එනකොටත් සහී රසල් මහි දිහා බලාගෙන හිටියේ. රසල් නම් සහී දිහා හැරිලවත් බැලුවේ නැහැ. සහී නම් හිටියේ ගැන තරහින්. දෙන්න තුරුළු වෙලා එකට යනවා දකිනකොට සහීගේ ඇස් ගිනි ගත්තා. තරහින් වේදනාවෙන් පුපුරන්න ගත්තා. මහීව මරන්න තරම් ලොකු කේන්තියක් ආවා. දීම දරාගෙන හිටියේ රැට අල්ලගන්නම්කෝ කියන්නා වගේ. මහී කිරි වීදුරුවකුත් බීලා දතුත් මැදලා නිදා ගන්න ඇඳ ලෑස්ති කළා.
රසල් නම් හිටියේ ඒ වෙලාවේ ෆෝන් එක බල බල. රසල් අපි නිදාගන්න යමු. ඔයාට නිදිමතයිද? චුට්ටක් මට නිදිමතයි. චුට්ටක් විතර. ඇයි අනේ මට නම් නිදිමත නෑ. ඇයි ඉතින් මේ දෙක තුනක් නිදාගත්තනේ. එක්කෙනෙක් මාව නිදි කරවන්න හිතාගෙන මගේ ඔළුව අතක ගා හිටියනේ. අනේ ඉතින් මට දන්නේව නැතුව නින්ද ගියා. අනේ රසල් ඔයාමනේ කිව්වේ ඔළුව අත ගන්න කියලා. හරි බබෝ මං විහිළුවක් කළේ. ඔයා චුට්ටක් ගිහින් නිදාගන්න. මං තව ටිකකින් එන්නම් නිදාගන්න. එහෙම කරමු. ඔයා එන්නකො නිදාගන්න. මට ටිකක් නිදිමතයි. මං ගිහින් නිදාගන්නම්. මහි එහෙම කියලා ඇඳට ගියා. වෙලාව ෆෝන් එක දිහා බල ඉන්නකොට රසල් අනවශ්‍ය දෙයක් දැක්කා. ඒකත් ඒ වෙලාවෙමයි දැක්කේ. වීඩියෝ එක දැක්කම කවදාවත් නැතුව රසල්ට ඒක ඉවර වෙනකම්ම බලන්න හිතුණා. ගොඩක් වෙලා ඒක දිහා බලාගෙන හිටියා. මොකක්දෝ කියා ගන්න බැරි හැඟීමකින් හිතම පිරීලා ගියා. පැත්තකින් තියපු රසල් මහී ගාවට කිට්ටු වුණා. අනික පැත්තකින් තියපු රසල් හිමීට මහී ගාවට ගියා. ඒ වෙලාවේ රසල් හිටියේ රාගයෙන් මත් වෙලා වගේ. මහීගේ මූණ ගාවට මූණ ලං කළා. මහීගේ තෙතොල් තදින් සෙප ගන්න පටන් ගත්තා. අතුරක් සිදුරක් නැතුව කීප වාරයක්ම එහෙම කළා. මහී නෙමෙයි ඇහැරුනේ. මහී හිටියේ මල කඳක් වගේ. මෙච්චර ආදරෙන් තොර තෝංචයක් නැතුව සෙප ගන්න මහීට කිසිම ගාණක් තිබුණේ නැහැ. දවස් දෙකක් විතර මේ විදිහට මෙහෙම වුණා. රසල් මහීගේ දෙතොල් පවා සෙප ගන්නකොට මහීට කිසිම ගාණක් නැතුව රසල්ට මහා තරහක් වගේම වේදනාවක් ආවා. කසාද බැඳලා දවස් කීයද? මහීට මෙච්චර නිදිමතක්. නිින්දේ ඉන්න කෙනෙක් එක්ක මොන සතුටක්ද? රසල්ට හැම දෙයක්ම එපා වුණා වගේ දැනුණා. ඊම එහෙම්ම පාලනය කරගෙන සිගරට් එක්කුත් පත්තු කරගෙන එහෙම්ම එළියට ආවා. හැම දෙයක්ම උනේ සහීගේ වාසියට. දෛවය රසල්ට සාරදම් කළා. රසල් කොයි වෙලාවෙද එළියට එන්නේ කියලා බලන් හිටපු සහී රසල්ගේ රූපේ දැක්කම ආපු සතුට කියලා නිම කරන්න බෑ. හිමීට පිටිපස්සෙන් ආපු සහී එක පාරටම රසල්ව බදාගත්තා. රසල් හිටියේ කාමරයෙන් ටිකක් එහාට වෙන්න. රසල්ට එක පාරටම පිටිපස්ස බැලුණා. ඉන්නේ කොහෙද කියලාවත් කිසිම තේරුමක් තිබුණේ නැහැ. මේ වෙලාවේ රසල් හිටියේ ගොඩක් මත් වෙලා වගේ. සහීව ළඟට ගත්ත රසල්ට හිතුන්නේ තමන් ඉන්නේ එළිය කියලාවත්. සහීව හතරක් සිදුරක් නැතුව ඉඹගෙන ගියා. හිතුවේ මහීට ඇහැරිලා මාව හොයලා එළියට එන්න ඇති කියලා. ඇත්තටම මේ හතරක් සිදුරක් නැතුව රසල් ඉඹගන්නේ මහීද? මහී හැම වෙලාවෙම අඳින්නේ එකම ඇඳුම. පෙනුමෙන් කතාවෙන් කිසිම වෙනසක් තිබුණේ නැහැ. එදා සහී ඇඳගෙන හිටියෙත් මහී රැයට අඳන් හිටපු ඇඳුමමයි. රසල්ට මේ කිසිම දෙයක් කල්පනා වුණේ නැහැ. හිතේ තිබුණු හැඟීමත් එක්ක සහීව අතුරක් සිදුරක් නැතුව සිප ගනිද්දී සහීත් එහෙමයි මේ වෙලාව වෙනකන් බලන් හිටියා වගේ. සහීත් රසල්ට ඕන දෙයක් කරගන්න කියලා ඔහේ පාඩුවේ හිටියා. අවදී සහීව වඩාගත්ත රසල් කාමරේ දොර අරින්න හදනවත් එක්කම සහී ඒක වැළැක්කුවා. මොකද මහී එළියේ බෑ, අම්මා තාත්තා ඉන්නවා. කවුරු හරි එයි. අපි ඇතුළට යමු. මේ වෙලාවේ තමයි සහීටත් තේරුනේ රසල් තමන් මහී කියලා රැවටිලා ඉන්නේ කියලා. ඉතින් සහී රසල්ට කියනවා, "ආ මෙච්චර වෙලා පිස්සුවෙන් වගේ මට ආදරය කරේ මම මහී කියලා හිතලාද? මම මහී නෙමෙයි, මම සහී. අනේ මට බොරු කරන්න එපා මහී. මොනවද මේ ඔයා කියවන්නේ? අනේ අපි යන් කාමරේ පිස්සුද ඔයාට? මම සහී." මෙහෙම කියනවත් එක්කම රසල් දොර ඇරලා තමන්ගේ කාමරේ දිහා බැලුවා. රසල්ට දැනුනේ ඔළුව කැරකිලා යනවා වගේ. රසල්ගේ දෙලොව රත් වෙන්න ගත්තා. දෙයනේ මට දෛවය සරදම් කරනවද? රසල් එහෙම ඔළුවේ අත ගහගත්තා. ඒ එක්කම පස්සෙන් ආපු සහී ආයිත් රසල්ව තොරළු කරගන්න උත්සාහ කළා. මේ වෙලාවේදී මහී නම් ටිකක්වත් ඇහැරුණේවත් නැහැ. ඇහැරෙන්න හිතලවත් නැහැ. රසල් මේකද ඔයාගේ ජීවිතේ. බලන්න මහී හොඳටම නිදි. අනේ ඔයා පව් රසල්, මට පුළුවන් ඔයාව බලාගන්න. අපි කාමරේට යන්. පිස්සුද? ඔයා යන්න. මට බැහැ. අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. හැම තිස්සෙම මාව රවට්ටනවා. මම හිතුවේ ඔයා මහී කියලා. කමක් නැහැ. ඔයා මම මහී කියලා හරි හිතලා මාත් එක්ක යන්න. සහීගෙන් බේරෙන්න රසල් උත්සාහ කළත් සහී එකට හිට දුන්නේ. රසල්ව ඇදගෙනම කාමරයෙන් එළියට ආවා.
දොර හිමීට වහපු සහී රසල්ව බලෙන්ම ඇදගෙන කාමරයට අරන් ගියා. ගිහිල්ලා දොර වහගත්තා. රසල් හරියට රූකඩයක් වගේ එක අතකින් තමන්ගේ බිරිඳ අනික් අතින් හිතේ ඇතුණු සිතුවිලි මේ දෙක අතර හිත දෝලණය වෙන්න ගත්තා. එදා වගේම අදත් රසල්ට උනේ සහීගේ ආදරේ උණුසුම ගාව අවනත වෙලා ඔහේ බලාගෙන ඉන්න. වෙන දෙයක් වෙච්චාවේ කියලා එදා රසල් සහීගේ පහසින් පිස්සු වැටිලා වගේ හැසිරුණේ. දෙවැනි වතාවටත් රසල් සහී නිසා ජීවිතේ විඳින්න ඕනි ඔක්කොරම සතුට එදා රෑ විඳගත්තා. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. එක බඩවැල කඩාගෙන එකට ආවත් සසරේ අපි නොහිතන දේවලුමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහට ගෙනිගත් නිවුන් බදු සමය 6 වෙනි කොටස නිමාවටපත් වෙනවා. කතාව හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.